අද මාතෘකාව බුද්ධ ග්‍රහය ගැනයි. බුද්ධ ග්‍රහය පිළිබඳ ඇති සියලුම විස්තර මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් බුද්ධ ග්‍රහය සූර්යයා සිට පිහිටා ඇති පළමු ග්‍රහයා බව හැමෝම දන්න කාරණයන්නේ. ඒ වුණත් අද මම කියන්නේ වෙනස්ම කතාවක්. මුලින්ම අපි ප්‍රමාණය සහ දුර ගැන කතා කළොත් සැතපුම් 1516ක් නැත්නම් කිලෝමීටර් 2440 සහිත බුද්ධ ග්‍රහයා පෘථිවියේ පළලින් 3න් 1කට වඩා ටිකක් වැඩි. පෘථිවියේ නිකල් ගෙඩියක් ප්‍රමාණය නම් බුද්ධ ග්‍රහයා බ්ලූබෙරි ගෙඩියක් තරම් තමයි විශාල වන්නේ. සාමාන්‍ය සැතපුම් මිලියන 36 නැත්නම් කිලෝමීටර් මිලියන 58ක දුරකින් බුධ ග්‍රහයා සූර්යයාගේ සිට තාරකා විද්‍යාත්මක ඒකක 0.4ක් දුරින් පිහිටලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? තාරකා විද්‍යාත්මක ඒකකයක් යනු සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුරයි. මෙම දුරින් සූර්යයාගේ සිට බුධ ග්‍රහයා දක්වා ගමන් කිරීමට හිරු එළිය මිනිත්තු 3.2ක කාලයක් තමයි ගන්නෙ. මෙහි මතුපිට ගැන කතා කළොත් බුධ ග්‍රහයාගේ මතුපිට පෘථිවි චන්ද්‍රයාගේ මතුපිටට සමාන වන අතර උල්කාපාත සහ වල්ගාතරු ගැටීමෙන් නැති වූ බොහෝ ගැටුම් ආවාට වලින් කැලැල් ඇති වී තියෙනවා. බුධ ග්‍රහයාගේ මතුපිටින් වැඩි කොටසක් මිනිස් ඇසට අලු දුමුරු පෑයක් ගන්න අතර ඒවා සෑදී ඇත්තේ ග්‍රහකයක් හෝ වල්ගාතරුවක් මතුපිටට පහර දෙන විටයි. එවැනි ගැටුමකදී මුදා හරින අතිවිශාල ශක්ති ප්‍රමාණයක් බිමෙහි විශාල සිදුරක් හරහා බලපෑමේ ලක්ෂ්‍ය යටතේ විශාල පාෂාණ ප්‍රමාණයක් තලා දමනවා. අවසාන වශයෙන් කිව්වොත් බුධ ග්‍රහයාගේ උෂ්ණත්වය අධික වන අතර දිවා කාලයේදී මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 800ක් නැත්නම් සෙල්සියස් අංශක 430ක් දක්වා ළඟා විය හැකියි. එම තාපය රඳවා ගැනීමට ග්‍රහලෝකයට කිසිදු වායුගෝලයක් නොමැති නිසා මතුපිට රාත්‍රී කාලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -290 නැත්නම් සෙල්සියස් අංශක -180 දක්වා පහත වැටිය හැකියි. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? හොඳයි නම් ලයික් එකක් දාගෙනම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. හම්බෙමු තවත් එක වීඩියෝ එකකින්. ඕගොල්ලන්ට සුබ දවසක්.